අයිබෝන් අපි දන්නවා අපේ රට රත් වෙලා තියෙන ඉරණම. ඉතින් මේකෙදී වාසුවිද්‍යා පර්යේෂණ ආයතන හැටියට අපි කල්පනා කරා ඉඩමක් තියෙන්නත් පුළුවන්, දැන් ඒ ඉඩම නැති වෙන්න පුළුවන් සමහරක් අයට. ඉතින් රජයේ මගින් හෝ පුජ්‍යලික අංශ මගින් හෝ විවිධ සංගම් මගින් ආධාර උපකාර කරනවා නැවත නැගිටින්න. ඒක අපේ තියෙන ලක්ෂණයක්. ඉතින් මේ අයට නැවත තමන්ගේ නිවාස පිළිසකර කරගන්න හෝ අලුතෙන් හදන්න හෝ මේ වගේ වැඩක් කරනකොට මොකක් හරි ප්ලෑන් එකක් ඕනනේ. ඉතින් මේ කටයුත්ත අපි නොමිලේ අපි කළා දෙන්න තීරණය කළා තියෙනවා. ඉතින් මේක ටිකක් අමාරු වැඩක් කියලා තේරෙනවා. නමුත් මගෙන් ඉගෙන ගන්න ඉන්න සිසුයන් ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ගේ සහයෝගය අරගෙන හැකි පමණ ඕගොල්ලන්ට උදව් උපකාර වෙන්න අපි තීරණයක් කළා තියෙනවා. ඒ අනුව ඔයගොල්ලෝ අපිට මෙන්න මේ අංකයට කතා කරන්න. ඉතින් ඉඩමක් නම් ඉතින් තියෙන්න එපාය. ඉතින් එහෙම වුණොත් අපි එතනට ඇවිල්ලා බලලා ඊට පස්සේ ඒක මෙෂර්මන්ට්ස් අරගෙන ඔයගොල්ලන්ට එන්න ඕනේ නෑ. අපි WhatsApp හරහා සැලසුම් කීපයක් ස්කෙච් කීපයක් දාලා ඔයගොල්ලෝ තෝරගෙන ඊට පස්සේ Tamanට මුදල් තියෙන හැටියට පිළිවෙලට කරමු. පිළිවෙලක් නැතිකම නෙමෙයි ඔක්කොම උනේ, අපිළිවෙලනේ උනේ. පිළිවෙලට මේ වැඩේ ඔයගොල්ලෝ ආයේ නැගිටින්න උත්සාහයක් ගමු. හරිම වාස්තු විද්‍යානුකූල සිද්ධාන්තයන් අනුව අපි ආයේ නැගිටිමු. ඒකට උදව්වක් හැටියට තමයි මේ අපි කරන්නේ. දැනට අපි කෙවල් දෙකක් නම් හදලා දෙන්න තීරණයක් කරන් තියෙනවා. එකක් අම්බතලේ, අනිත් එක ටිකක් ඈත. ඉතින් අපේ හැටියට අපිට කරන්න පුළුවන් ඉහළම සත්කාරය තමයි ඔබ නැවත නැගිටින්න හදන නිවසේ සැලසුම නොමිලේ නිසි අයුරින් හරියටම කළා දෙන්න. එහෙමනම් මේ අංකයට අමතන්න. බොහොම ස්තුතියි.